හෙලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ? ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ ගෙනල්ලා තියෙනවා වීඩියෝ එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපි අද වීඩියෝ එකට. හරි බොයිස් ඉතින් අද වීඩියෝ එකෙන් මෙච්චරයි. අපි කස්ටම් මැප් ගැව්වා. අර බ්ලූ ඉන්නේ අපේ බ්ලූ 444 හිටියා. එයා කිව්වා මේ 3 vs 4 එකක් ගහමු කියලා. කොහොම හරි 3 vs 4 එක ගහද්දී ඒ කියන්නේ 3v3 එකක් තමයි වෙන්නේ. අර උඩ හිටපු එකෙක් අයින් කරලා අපේ පැත්තට ඇවිල්ලා. ඊට පස්සේ ගහන්න යද්දි මේ අපි කොහොම හරි දින්න. ඒ කියන්නේ මේ ඉන්නේ ගහපු එකෙක්. හරිද? එයාගේ ප්‍රොෆයිල් එකේ ඔන්න ID එකේ තියෙනවා. ඔන්න බලන්න ගිහලා මේ දාලා තිනා. කියවන්න. හරිද? බ්ලූ 444 ඉතුරු කෑල්ල කියන්නේ ඩාර්ක් ලෙජන්ඩ් බල්ලෝ වගේ කියලා දාලා තිනවා. පේන ඇති. මේ ඉතින් ඔන්න බලන්න මැච් එක. හරිද? අපි කෑවෙත් නෑ. අපි දින්නේ ඕන්න බලන්න උන් හීල් කරනවා අන්තිමට. ඒ කියන්නේ මුන් කාගෙන ඉද්දි මුන් හීල් කරනවා. හරිද? ඔන්න බලන්න. මම මුළු මැච් එකම පෙන්නන්නම්. ඕගොල්ලෝ බලන්න. මැද්දෙන් තියෙන්නේ මර කෝල් එකක් ඇවිල්ලා මම මැච්චෙන් බෑක් කරලා තිබ්බේ. ඔයගොල්ලෝ පේන ඇති ඉතින් මේ මුන් තමයි ඉස්සෙල් මුලින්ම හීල් කරන්නේ. හරිද? මුන් ඒ කියන්නේ අර එහා පැත්තේ ඉන්න ඔය මේ YT W කියන එක තමයි මැච්චේ ගහන්න. හරිද? ගොඩක්ම කවුරු තමයි පේන ඇති දැන් ගොඩක්ම ගන්න ඌ ගහද්දි හරිද? දැන් අපි උන්ගේ අර අනිත් උන් දෙන්න ඉන්නවනේ. උන් දෙන්නට ගැහුවොත් ඔය ඩෙවිල් කියන එක ඇවිල්ලා අරුන්ව හීල් කරනවා. හරිද? නැත්නම් අරුන් දෙන්න ඇවිල්ලා මූව හීල් කරනවා. අපි ඇහුවා ඇයි හීල් කරන්න කියලා. අටු ගස්තර මැච් එකක් තිබ්බා. බ්ලූ ගේම් අනිත් එක මගෙත් එක රස් කර කර ඉන්න මේ ගිහලා අරුන් දෙන්නවම හීල් කරා. හීල් කරාට පස්සේ මේ බ්ලූ ඊට පස්සේ මම පාර නොක්කුණා බ්ලූත් ඇවිල්ලා හීල් කරා. හීල් කරාම බං හීල් කරන්න නැතුව මොනවා කරන්නද? හීල් කර කර බං අහනවා. අපි දාන්න බෑ එහෙමයි. ඇහුවා හරි. ඔන්න මැච් එක බලන්න හරි. වැඩි කතා නැතුව මැච් එක බලමු අපි. මුලින්ම හරිද ඕල් අස්සර පැනලා දික්ක ගහනවා. ඕම සිල් ගොඩක් තිබ්බා. හරිද? අර ඩෙවිල් කියන ගා ඕල් අර උඩ පැන ගන්න කොහා. ඔන්න බලන්න බොස් මූ ඒ කියන්නේ ඔය ඩෙවිල් කියන රෂ්වත් ඉන්නේ නැහැ. ඔන්න බලන්න. නා රතන පිටි නොඉන්න පිටි ඕන්න ඔක. ඕක තෝන්න අදිනවා පටාන වලින් ගන්නවා ඕල් අස්සර බෑන. තෝල් තනි කර තෝල් නැද්ද ඔය කාර්ය ඊට පස්සේ පේනානේ ස්කිල් බලාගන්න නෑ. ඒගොල්ලෝගේ ස්කිල් හරිද? පේනානේ ඔය ඉන්න බෝටේ කර මේ දෙවෙනියට කියලා. නමක්වත් නෑ උඩ. එන ගොම් බොට්ටු ටික හරිද ටෝක් කරන් ආ. මැච් එක කොහොම යනවා ඉතින් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් 1k ගහන්න ඕනි කොහොම කලින් channel එක නැති වුණා. ඉතින් මේක කොහොම හරි 1k ගහමු දැම්මක් අල්ලමු. TikTok channel එකකුත් තියෙනවා මම ඒක link එකක් පල්ලෙන් දාලා තියන්න. ඒකට පළවෙනි පාරක් දාලා පොඩි short video ආතල් video එක TikTok එකේ ඔයන්නේ ඕක නේ උන් කරා. ඒක ඕන නැති. අපි දෙන්න මූව රක්කලා ඕන. ඒ මම කෙලින්ම ගිහලා අතනින් වෝට් කරා. This is him.
ඕකව හීල් කරනවා. ඔන්න බලන්න පොඩි සර ඩෙවිල් කියන එකයි ඉන්නේ. ඩෙවිල් කියන එක හීල් කරන්න පේනවා. ඩෙවිල් කියන එක හීල් කරනවා. First blood. හීල් කළා අපිට කියනවා බලුවා. ඊට ඌවා හීල් කරන්නේ. ඉතරේ කරන්නේ අන්තිමට කර කෑවට පස්සේ කියවනවා. එහෙනම් දැන් උඹට ඩෙවිල් පාරජ්ජුවා. දාගන්න පේනවනේ දාගන්න පොඩ්ඩක් මේක ස්පීඩ් දාමු නේ වීඩියෝ එක ඉවරයි අරු යන්න කරන්න ගෙනවා තමයි අපි අද අරුන්ගුන්නර ගහලා අපි ඇද්දා ඌ හරිද මේ වගේ උන්නම් මහා අපිට හරිද දැන් කස්ටම් එකක් කෑවනම් බල්ලෝ වගේ ඉන්න දැනගන්න ඕනේ. හරිද හීල් කරලා නිතේ. හීල් කරලා කෑවනම් බල්ලෝ වගේ ඉන්න දැනගන්න ඕනේ. හරිද? බල්ලෝ වගේ කාලෙ ඔන්න බලන්න. ඉඳාම් මේක පෙන්නන්නම්. මෙන්න මේ වගේ මහා ඊයවන් අපිට යව මේ වගේ උන්නම් මහා ජරා මේ පේන කාල්තින මහා ඔන්න ලොල්ලෙක් දාන පේනවනේ බොයිස් ඉතින් කෑවට පස්සේ බල්ලෙක් ගා ඉන්න දැනගන්න ඕනේ. ඒක අන්තිමට අපිටත් එපා වෙන පේනවනේ ඉතින් මොකෙද්ද වන්දපන් ගහ ගන්නත් බෑ. ඇවිල්ලා තව කියනවා මචං මේ ස්කිල් ඒ කියන්නේ කස්ටමර් ඉවර වෙලා කියනවා ස්කිල් නැතුව එකක් ගහනවා. උට ස්කිල් තියාගෙන ගහන්න බෑ මං හිතන්නේ. ඉන්න වෙන්නන්න. හෙඩ්ෂොට් එක 30යි ඈ. මේ 38යි මේ පේනවනේ ඊයව. යකෝ මේකවත් නෑ ක්ලෑෂ් කාඩ් වල නම් හෙඩ්ෂොට් එක 35යි තියෙන්නේ. කොහොමද කියලා හිතන්න පුළුවන් ඉතින් යකෝ කස්ටම් ගන්න පුළුවන් යකෝ අපේ තියෙන 90 ගන්න 88ක් තියෙනවා. Get too close, and you might get burned. Get too close, and you might get burned. Get too close, හරි and බොයිස් you might get අද burned. ඉතින් ගිරයි ගිහිල්ලා එන්න ආදරේ